ඔබ එන්න ඇවිත් යන්න කතාවට ආදරය කරන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරමු ඉදිරියට මාෂිව මුණ ගැහෙන්න. මාෂිගේ පෙම්වතා ඉදිරියටම ආවට පස්සේ මොන වගේ දෙයක් වේවිද කියලා තමයි අපි අද වීඩියෝ එක තුලින්ම මතක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මම මේ වෙලාවේ හාට මතක් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් තියෙනවා කියලා ඔයාට උවමනාවක් තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක වෙයි කියන කතාව තමයි අද වීඩියෝ එක තුළින්ම මතක් කරන්නට අපිට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක තුලින්ම මතක් කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන අපිට අද වීඩියෝ තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියලයි අපි අද වීඩියෝ එක තුලින් මතක් කරනවා. ඉතින් කොහොමනත් අපි තව දෙයක් මේ වෙලාවේ මතක් කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලයි අද අපි වීඩියෝ එක තුලින්ම මතක් කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කරන්නට පුළුවන්කමක් තිබුණා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන දේ ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට අපි අද වීඩියෝ එක හරහා මේ වෙලාවේ මතක් කරමු. ඉතින් කොහොමනත් අපි අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. මෙන්න මේ වගේ කතාවක් ගැන කියන කතාව අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කියන්නට සූදානමක් ඇති කරගන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේදී තව දෙයක් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම හරි අපි මේ වෙලාවේදී ඔයත් එක්කම කතා කරන්නට තවදුරටත් උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මේ වෙලාවේ සිහිපත් කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අපිට මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්න ඕනේ. කොහොමනත් මේ විදියට ආවට පස්සේ මොන වගේ දෙයක් සිදු වේවි කියලාද ඔයාට හිතෙන්නේ? අනිවාර්යයෙන්ම හැමෝම ඉස්සරහා විශේෂයෙන්ම මාෂිගේ පෙම්වතා නම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන කියලා තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව දෙයක් මම මේ වෙලාවේදී මතක් කරනවා කියන කතාව තමයි ඔයාට මේ වෙලාවේ සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කාරණාව තමයි අද අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොමුණත් මාෂීට මේ පොඩි ළමයාත් එක්ක කතා කරන්නට අවස්ථාවක් දෙන්න නැතුව ඉන්න කටයුතු කරනවා කියන කාරණාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න ඕනේ.